ගෙවල් වසන්නට වැඩිහිටි නිවාස ආරම්භ නොවන්නට උගත් බුද්ධිමත් ගුණ නුවණ පිරි දරු පිරිසක් තනන් තමයි නිතරම අපි සැදී පැහැදී සිටින්නේ. ඉතින් අපි විශ්වාස කරනවා හොඳ යහපත් දරුවන් බිහි වෙයි. යහපත් දරුවන් රටට දායාද වෙයි. හිරගෙවල් වැසෙයි. වැඩිහිටි නිවාස වැසෙයි. එහෙනම් ඒ බවත් මේ අවස්ථාවේදී ඔබට සිහිපත් කරනවා. ඔබ තමයි අනාගතය බාර ගන්න පුංචි රැජිනියන්. අද දවසේ ලෝක ළමා දින තේමාව විදිහට සැලකන්නේ ආදරයෙන් සුරකින්න අපට ලොව දිනන්නට. ඉතින් ඔබට ලොව දිනන්නට දැනුම ආකල්ප උසස්තා සහ වටිනාකම් ගොඩනගාගෙන දායාද කරන පින්බිම පාසල. ඉතින් අද දවසේ ඒ අනුව යමින් අපතේ සමස්තයේ බාලිකා විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමිය, නියෝජ්‍ය විදුහල්පතිතුමිය විශේෂයෙන්ම අපගේ කල්ප ස්වාමීන් වහන්සේලා දෙනමගේ අනුශාසනාව මැද්දේ තමයි ඔබගේ ආදරණීය ගුරු මෑණිවරුන් සහ පියවරුන් අද දවසේ වැඩසටහන ඔබ සඳහා සූදානම් කරේ. 1954 දෙසැම්බර් 14 වෙනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය රැස් වෙනවා. ඒ අනුව නිල වශයෙන් ළමුන් පිළිබඳව මේ මතය සම්මත කරගන්නවා. ඔන්න බලන්න පුතේ අවුරුදු ගණනාවක් පුරාවටම 1857 තමයි මුලින්ම දරුවන් පිළිබඳ කතා කරන්න ගත්තේ. ඊළඟට දෙවන මහා ලෝක යුද්ධයෙන් පස්සේ නැවතත් මේ පිළිබඳ පිළිදෙන්න පටන් ගන්නවා. ඒ අනුව 1954 දෙසැම්බර් 14 වෙනිදා තමයි මේ දරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය එළි දක්වන්න පටන් ගන්නවා.
හැමෝම සතුටින් අද දවස ගෙවන්න ලෑස්ති වෙලා ඉන්නවා. අපේ පොඩි ප්‍රමාද වීමක් වුණා ඒකට සමා වෙන්න. සියලු දෙනාටම සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා හෙරිටේජ් ඩේ පුද්ගලික සමාගම වෙනුවෙන්. ඔයාට අලුත් අම්මා කෙනෙකුයි ශ්‍රී ලංකාවේ සහෝදරයෙක් එක්කන් ආවා. අනේ කොච්චර හොඳයිද තාත්තේ දැන් මට ශ්‍රී ලංකාවේ අම්මා කෙනෙකුත් ඉන්නවා. ඒක තමයි. ඔයා ළමයි දෙන්නව හොඳට බලා ගන්න ඕනේ. අනේ මන්නම් අසල මෙයත් එක්ක ශ්‍රී ලංකාවට යන්න ඕනේ. මම මෙයාට පොඩ්ඩක් සමාධි අපි දෙන්න කාමරයක් ලෑස්ති කරන්න. හොඳයි අම්මේ. අම්මා මොනවාද? ඔයා මගේ අම්මට අම්ම කියන්න එපා. තාත්තා ඉන්න වෙලාවට කිව්වම හොඳට මැදි හරිද? හරි. අන්නේ. මොනවාද සමාධි? හරියට අස් කරනවාකෝ. කොහොමද කිවල් වල ඉන්නවද මන් දන්නේ නැහැ. අනේ මන් දන්නේ නැහැ. සමාධි. හරි මම ටිකක් වන්න ඉඳගන්නවා. ලෝක ළමා දිනයේ පොඩි අපි හැමෝටම සුවිශේෂී දවසක්. අපේ අයිතිවාසිකම් ගැන කතා කරනවා. සිනාසී සතුටින් ලොවක් හදනවා. අපිට ඕන සෙල්ලම් කරන්න. හොඳට ඉගෙනගෙන දැන්ම ලබන්න. ආදරයේ රැකවරණය හැම විට. කිරිදෙන මව්වරුනි, පාසල් ගුරුවරුනි, මුළු ලෝකෙම වැඩි හිටියනේ. අපි තමයි අනාගතය. අපි තමයි ලෝකේ බලාපොරොත්තු. ඒ නිසා මේ දවස අපිට බාරයි. සතුටින් සාමයෙන් ළමා ලෝකයන් තනන්න අපේ හිණ සැබෑ කරන්නට අද පටන් අදිටන් කරගමු. It's a revolution. You can feel it everywhere. Jayagamu, Jayagamu, Satana Jayagamu, Ratana Jayagamu, Loke Simbiga Jayagi Hanaramba. Build a better land. This land belongs to you. This land belongs to me. This land belongs to all of us to live in harmony. Thank you.
මේ පාසල් යන අපිට ආදරය කියන වචනේ තහනම් වචනයක්ද? නෑ පුතේ ආදරය කියන්නේ අපි හැමදෙනාටම අවශ්‍ය කරන දෙයක්. හැබැයි මේ ආදරේ විවිධාකාරයෙන් තියෙනවානේ. මව්පිය දූ දරු සෙනෙහස තියෙනවා. ඊළඟට සහෝදර සහෝදරයන්ගේ ආදරය තියෙනවා. ගුරුවරුන් ශිෂ්‍යයන්ට කරන ආදරය තියෙනවා. ඒත් එක්කම අසල්වැසියන් සමග කරන ආදරය තියෙනවා. ඒත් එක්කම ඔයාලා ගොඩක් ආදරය කරනනේ පෙම්වතුන් සමග ආදරය කිරීම. ඒකත් එක්තරා විදියක ආදරයක් තමයි.